everyone. අද මම මගේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලා හරියටම නෝටිස් එකක් ලියන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා ඉංග්‍රීසි පේපර් එකට අනිවාර්යයෙන් වෙන ප්‍රශ්නයක් තමයි මේ නෝටිස් රයිටින්. ඉතින් අද අපි බලමු කොහොමද හරියටම නෝටිස් එකක් ලියන්නේ කියලා. මුලින්ම කියලා දෙන්න ඕනේ මොකද්ද මේ නෝටිස් එකක් කියන්නේ කියලා. නෝටිස් එකක් කියලා කියන්නේ යම්කිසි දැන්වීමක්. ඉතින් ඔයාලා දන්නවා දැන්වීමකින් කරන්නේ අපි යම්කිසි උත්සවයක් යම්කිසි වැඩසටහනක් යම්කිසි අවස්ථාවක් පිළිබඳව අනිත් අයව දැනුවත් කරන එක. ඉතින් ඔයාලා දැකලා ඇති ඉස්කෝලේ නෝටිස් බෝඩ් එකේ උනත් ගොඩක් දැන්වීම් දාලා තියෙනවා. ඉතින් ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? යම්කිසි දෙයක් පිළිබඳව අනිත් අයව දැනුවත් කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට ඉංග්‍රීසි පේපර් එකට එන මේ නෝටිස් එකෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඒ අදාළ දැන්වීමක් පිළිබඳව අනිත් අයව දැනුවත් කරලා මේ නෝටිස් එකක් ලියන එක. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ ඉංග්‍රීසි පේපර් එකට එන නෝටිස් එක කොහොමද අපි හරියටම පියවරෙන් පියවර ලියාගෙන යන්නේ කියලා. ඉතින් මේ නෝටිස් එක හරි වැදගත්. මොකද මේක අනිවාර්යයෙන්ම එන ක්වෙස්චන් එකක්. ඉතින් ඔයාලට හිතන විදිහට මේක ලියන්නත් බෑ. මේක ලියන්න ලේසි ක්‍රම දෙකක් මම අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ ෆෝමැට් දෙකෙන් එකකට ඔයාලා කැමති විදිහට මේක ලියන්න පුළුවන්. ඒ අදාළ ක්වෙස්චන් එකේ දීලා තියෙන තොරතුරු ටික පාවිච්චි කරලා ඔයාගේ නෝටිස් එක හරියටම පැහැදිලිව ලියා ගන්න පුළුවන් මේ ෆෝමැට් දෙකෙන් එකකට ඔයා අදාළ කරුණු ටික දාලා ලියුවොත්. ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි ගිහිල්ලා බලමු මේ ෆෝමැට් දෙකෙන් ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ෆෝමැට් එක මොකද්ද සහ හරියටම කොහොමද මේ නෝටිස් එක ලියලා ලකුණු ගන්න කියලා බලන්න. හරි අපි යමු වීඩියෝ එකට. හරි මෙතනදිත් මම මේ පැහැදිලි කරලා තියෙන්නේ මොකද්ද නෝටිස් එකක් කියන්නේ කියන එක. ඉතින් ඔයාලා දන්නවා මේ නෝටිසස් වල වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ නෝටිස් එකක් ඔයාලට ලියන්න එන්න පුළුවන්. notice for meeting. meeting එකක් ගැන යම් කිසි තැනක මීටින් එකක් තියෙනවා. එදාට එන්න කවද්ද තියෙන්නේ කොතනද තියෙන්නේ මේ අදාළ විස්තර දාලා මීටින් එකක් ගැන කියන්න එන්න පුළුවන්. notice for lost and found. මොන හරි දෙයක් නැති වෙලා ඒක හොයාගන්න. ඊට පස්සේ මොන හරි දෙයක් හම්බ වෙලා ඒකේ අයිතිකාරයව හොයාගන්න. ඔන්න ඔයගේ නෝටිස් එකක්. notice for postponing cancelling events. මොන හරි cancel කරන්න ඕනේ දැන් තියන්න තිබ්බ event එක cancel කරන්න ඕනේ. අපි ඒ ගැන notice එකක් දානවා. notice for events. යම්කිසි exhibition එකක් වේවා, ශ්‍රමදාන campaign එකක් මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් event එකක් තියෙනවා. ඒක තියෙන්නේ මෙන්න මේ දවසේ, මෙන්න මේ වෙලාවට, මෙන්න මේ තැනදී. මෙන්න මේ අය තමයි මේකට සහභාගී වෙන්නේ. ඔන්න ඔය විදිහට අදාළ තොරතුරු දැනුවත් කරලා අනිත් අයට මෙන්න මේ ආකාරයේ දැනුවත් කිරීමක් කරන්න අපිට මෙන්න මේ නෝටිසස් ලියන්න පුළුවන්. ඉතින් රැස්වීමක් ගැන යම්කිසි දෙයක් නැති වෙච්ච දෙයක් ගැන ඒක හොයාගන්න, දෙයක් හම්බුණා නම් ඒකේ අයිතිකාරය හොයලා දෙන්න, යම්කිසි දෙයක් පැවැත්වෙන්නේ නැහැ කියලා අනිත් අයව දැනුවත් කරන්න. ඊට පස්සේ එක්සිබිෂන් එකක්, ශ්‍රමදාන කැම්පේන් එකක්, ප්‍රයිස් ගිවිං එකක් මෙන්න මේ ආකාරයේ උත්සවයක් තියෙනවා කියලා දැනුවත් කරන්න අපිට නෝටිසස් ලියන්න එන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් බලන්න යන්නේ කොහොමද නෝටිස් එකක ෆෝමැට් එක තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම නෝටිස් එක මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ. ඔය මුලින්ම නෝටිස් එක ලියන්න ගන්නකොට මුලින් නෝටිස් කියලා දාගන්න ඕනේ. body of the notice. ඔයාට ප්‍රශ්නයක් දෙනවනේ. මේ ප්‍රශ්නේ අදාළ තොරතුරු ටික නිවැරදිව ගලපලා දිනේ, වේලාව, ස්ථානය, chief guest කෙනෙක් ඉන්නවා නම් එයා කවුද අදාළ තොරතුරු ටික දාලා ඔයා මේකේ body එක body of the notice එක ලියා ගන්න ඕනේ. ඔයාට question එකේ දීලා තියෙන දේවල් තමයි ඔයා මේක ලියන්නේ. ඊළඟට ඔයා මේක ලියපු දිනේ සහ ඔයා කවුද මේ notice එක දාන ඔයා කවුද කියන එක organizer inform විදියට ඔයා සඳහන් කරන්න ඕනේ. සරලවම ගත්තොත් notice එකක format එකක් structure එකක් මෙන්න මේ විදියට තමයි එන්නේ. හරි. බලන්නකො මේ example එක ඔන්න ඔයාලට දීලා තියෙන මේ notice එකක්. බලන්නකො මේක. notice. Environmental Association of Ananta College has organized a Shramadana campaign to eradicate the dengue. It will be held on 27th April 2025 at 9 a.m. in the school premises. All the grade 11 students and their parents are requested to participate. Please bring garden knives, brooms and wheelbarrows, etc. Date එක දීලා තියෙනවා Secretary Environmental Association. ඉතින් පරිසර සංගමයෙන් ආනන්ද විද්‍යාලයේ පරිසර සංගමයෙන් සංවිධානය කරලා තියෙන ශ්‍රමදාන කැම්පේන් එකක් මේ ඩෙන්ගු උදුර මේව කරන්න. ඉතින් ඒක තියෙන්නේ අප්‍රේල් 27 වෙනිදා. ඉතින් උදේ 9ට තමයි තියෙන්නේ, ඉස්කෝලේ තමයි තියෙන්නේ. ඉතින් 11 වසරේ ළමයි සහ ඒගොල්ලන්ගේ දෙමව්පියන් මේකට ආරාධනා කරලා තියෙනවා. ඉතින් එද්දී ඔය
garden knives ඊට පස්සේ කොස්සු wheelbarrow මේවා අරගෙන එන්නලු තියෙනවා නම් ඔන්න ওই විදිහට අදාළ තොරතුරු කියලා නෝටිස් එක දාලා තිනවා. ඉතින් ඔයාලට මේක දැක්කහම අපි පැහැදිලි කරගන්න ඕන කාරණේ තමයි නෝටිස් එකක තියෙන විශේෂ දේවල් ටික. මම නම්බර්ස් දාලා තියෙන 1 2 3 4 කියලා බලමු අදාළ තොරතුරු ටික. 1 කියන එකේ ටයිටල් එක මොකද්ද මාතෘකාව? දැන් අපි ලියන්නේ නෝටිස් එකක්. ඒ නිසා දානවා නෝටිස්. 2 ඕගනයිසර් කවුද මේක සංවිධානය කරන්නේ? Environmental Association of ආනන්ද කොලෙජ්. ආනන්ද කොලෙජ් එකේ environment පරිසර සංගමයෙන් තමයි මේක සංවිධානය කරන්නේ. ඉවෙන්ට් ඇක්ටිවිටි මොකද්ද තියෙන සිදුවීම? 3 බලන්න ශ්‍රමදාන කැම්පේන්. මොකද්ද තියෙන ඇක්ටිවිටි එක? ශ්‍රමදාන කැම්පේන් එක. පර්පස් මොකද්ද මේකේ අරමුණ? ඉරැඩිකේට් ද ඩෙන්ගු. මේ ඩෙන්ගු උදුර මේව කරගන්න එක තමයි ඒගොල්ලන්ගේ අරමුණ. දිනේ කවද්ද මේක පැවැත්වෙන දිනේ තියෙනවා, ටයිම් එක තියෙනවා, ස්ථානය ඉස්කෝලේ කියලා දාලා තියෙනවා. එතකොට 5 6 7ට එක ලයින් එකකින් උත්තරේ හම්බෙලා තිනවා it will be held on කියලා පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට place venue. ගොඩක් වෙලාවට ඔයාලට place කියලා දෙන්නේ නැහැ venue කියලා තමයි දෙන්නේ. එතකොට venue කියන්නේ ස්ථානය කියන එක ඔයා මතක තියාගන්න ඕනේ. එතකොට venue කියන්නේ ස්ථානය. මේ කවුද මේක පැවැත්වෙන්නේ? to whom කාටද කා වෙනුවෙන්ද කාටද මේක පැවැත්වෙන්නේ? එතකොට 8 එකේ බලන්න all the grade level students and their parents. එතකොට 11 වසරේ ළමයිට සහ යාළුවෝ දෙමව්පියන්ට තමයි මේ දැන්වීම ඔයා දාන්නේ නේද? මේගොල්ලෝ වෙනුවෙන් තමයි මේක දාන්නේ. ඊළඟට written date කවද්ද මේක ඔයා ලියපු? දැන් මේ announce මේ notice එක ඔයා කවද්ද ලිව්වේ? ඒ date එක තමයි 9 වෙනි එක. ඊළඟට writer කියලා කියන්නේ මේක ලියන කෙනා. දැන් ඔයා secretary නෙමේ පරිසර සංගමේ. එතකොට මේ ඔයා තමයි මේක ලියන කෙනා. ඉතින් writer කියලා දාලා තියෙන 10 වෙනි එකට ඒක. ඉතින් සාමාන්‍යයෙන් ඔයා මේ නෝටිස් එකක් ලියන්න ඕනේ වචන 50කට. ඉතින් වචන 50කට ලියනකොට මෙන්න මේ අදාළ තොරතුරු සියල්ලම ඔයාට ඇතුළත් කරන්න එනවා. තව මෙතන නැති කාරණයක් තමයි chief guest. කවුද ප්‍රධාන අමුත්‍යෙක් යම්කිසි උත්සවයකට සහභාගී වෙනවනේ ප්‍රධාන අමුත්‍යෙක් වගේ මෙතන එන්න පුළුවන්කම තියෙනවා. මෙතන නැති එකක් තමයි මම මතක් කරේ. විශේෂයෙන්ම මෙන්න මේ කරුණු ටික නම් අනිවාර්යයෙන්ම නෝටිස් එකක තියෙනවා. ඉතින් මේ කරුණු ටික එන පිළිවෙල ඔයාලට මේක බැලුවොත් එහෙම පේනවා මේ දේවල් එන පිළිවෙලට මම නම්බර්ස් දාලා ඔයාලට මාක් කරලා පොඩි පැහැදිලි කිරීමක් මේ කරලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේ පිළිවෙලට ඔයාලට මේ දේවල් ටික මතක තියාගන්න පුළුවන් නම් නෝටිස් එක ලියන එක එච්චර අමාරු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් දෙනවා නෝටිස් එක ලියන්නේ යම්කිසි උත්සවයක් පැවැත්වෙනවා. මෙන්න මේ දවසේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේ දැන් එතකොට ඔයා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔයාට මේ අදාළ උත්සවයට ආරාධනා කරන්න ඕනේ කාටද? එතකොට අදාළ ආරාධනා කරන්න ඕන කට්ටිය දාලා දිනය වෙලාව මේ ටික දාලා ඔයාට ලියා ගන්න වෙනවා ඔයාගේ නෝටිස් එක. දැන් බලමු ඔයාට මේ නෝටිස් එක ලියන්න පුළුවන් ලේසි ක්‍රම දෙකක් මම අද කියලා දෙනවා. ඒ ලේසි ක්‍රම දෙකෙන් කැමති එකක් ඔයාට මතක තියාගෙන එක්සෑම් එකේදී ඔයාට නෝටිස් එක ලියන්න පුළුවන්. හරි බලන්නකෝ පළවෙනි ක්‍රමේ මේ තියෙන පළවෙනි ක්‍රමේ. ඔන්න ඔය මම උඩ සුදු පාට තීරුවේ දාලා තියෙන ෆෝමැට් එක ඔයා මතක තියාගෙන ගියා නම් ඔයාට විභාගෙදී දීලා තියෙන ප්‍රශ්නෙන් දීලා තියෙන කොටස් ටික මේ හිස්තැන් ටිකට දාගන්න විතරයි තියෙන්නේ. බලන්න මේක තමයි තියෙන ලේසිම ක්‍රමයක්. හොඳද? මීට වැඩි ලේසි ක්‍රමයක් ඔයාට හම්බෙන එකක් නෑ. මේකයි මම තව ක්‍රමයක් කියලා දෙනවා. මේ දෙකෙන් එකක් මතක තියාගන්න. හරිම ලේසි. බලන්නකෝ උඩ නෝටිස් එකේ හිස්තැනක් තියෙනවා. එතකොට ඇසෝසියේෂන් සොසයිටි විතර දීලා තියෙනවනේ මොකද්ද සංගමය කියලා. ඒක දාගත්තා. ඔෆ් කියලා දාගත්තා. පාසලේ නම ඔන්න ඒ තොරතුරු ටික දැම්ම ඊළඟ හිස්තැනට. ඊට පස්සේ ඉවෙන්ට් එක. මොකද්ද මේ ඉවෙන්ට් එක? එක්සිබිෂන් එකද මොකද්ද ඒක දාගත්තා. it will be held on කවද්ද තියෙන්නේ at කියලා වෙලාව දැම්මා in කියලා ස්ථානය දැම්මා participants කවුද සහභාගී වෙන්නේ grade level students ලාද කවුද invited to මොකද්ද මේ අවස්ථාවට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේක හරි ලේසි. ඔයාලට මම පහලින් දීලා තියෙන්නේ ඔය ෆෝමැට් එකට දාගෙන ලියපු announcement එකක්. The English Literary Association of President's College has organized an essay competition in English. It will be held on 10th of April 2025 at 9 a.m. in the school main hall. All the students of grade 11 are invited to participate in it. අර අදාළ තොරතුරු හිස්තැන් ටික පුරව ගන්න තියෙන ඔයාලට දෙන ප්‍රශ්නේ. ඉතින් මේක හරිම ලේසි. ප්‍රශ්නයක් දෙනවා. ඒ ප්‍රශ්නේ දිහා බලාගෙන ඔයා මේ ෆෝමැට් එක මතක තියාගෙන ගියා නම් ඔයාලට හිස්තැනට අදාළ තොරතුරු ටික දාගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක හරිම ලේසි. නෝටිස් එක ලියන්න තියෙන ලේසිම ක්‍රම දෙකෙන් එකක් තමයි මේ ක්‍රමය. ඉතින් ඔයාට මේ ක්‍රමය හරියට මතක ඉතින් මේක පාඩම් කරගෙන තියාගන්න ඕනේ. එතකොට ආයේ නෝටිස් එක ආවොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දාගත්ත අදාළ තොරතුරු ටික මේකට ලිව්වා. ඉතින් මම පහල දීලා තියෙන උදාහරණෙත් නැවත නැවත කියවන්න. මේක හොඳට මතක තියාගෙන ඔයා මේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් ලේසි. ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම නෝටිස් එකක් එන්න පුළුවන්නේ.
දැන් ගිය පාර O level exam එකට තව notice එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ notice එක කියන එක එනවා. ඉතින් ඔයා මේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වට ගන්න පුළුවන් ඔයා මේ ලේසිම ක්‍රම දෙකෙන් එකක් හරියට මතක තියාගෙන ගියා නම්. ඉතින් වචන 50ක් complete වෙනවා. ඔයා මේකට තව ඔයාට chief guest හරි එහෙම කාව හරි add කරන්න ඕන. the chief guest is Mr. Pereira කියලා හරි අදාළ විදිහට ඒ දෙන තොරතුරු දාලා ඒක add කරගන්න. විශේෂයෙන් අර වෙන තොරතුරු අපිට දීලා තියෙන තොරතුරු වලට අමතරව මොන හරි දෙයක් add කරගන්න ඕන. ඒක ඔයා හිතලා sentence එකකට දාගෙන නිවැරදිව ලියා ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට විශේෂම කාරණා තමයි ඔයාට මේ notice එකට ලැබෙන ලකුණු 5යිනේ. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයාට මෙන්න මේ තොරතුරු ටික ඇතුළත් කරන්න කියලා. ගොඩක් වෙලාවට දෙන්නේ ඔය date එක, time එක, venue එක, purpose එක ඔන්න ඔය set එකනේ දෙන්නේ. ඉතින් ඔය ටික මේ structure එකේ තියෙනවනේ. අතනින් බලලා අදාළ තොරතුරු ටික දා ගන්න ඕනේ. මෙහෙමයි. ඔයාට හිතන දේවල් මේ notice එක ඇතුළේ ලිව්වා කියලා ඔයාට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ අහලා තියෙන දිනය, වේලාව, ස්ථානය මෙන්න මේ අහලා තියෙන තොරතුරු ටික නිවැරදිව include කරන්න කියලා තියෙන තොරතුරු ටික නිවැරදිව අපි notice එක ඇතුලේ ක්‍රමානුකූලව ඇතුළත් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේ අදාළ සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ඔයාගේ notice එකට දෙන්න තියෙන ලකුණු ප්‍රමාණය ඔයාට ලැබෙන්නේ. ඊට පස්සේ date එකට ඔයා දාගන්න ඕනේ. ඔයා මේක ලියන date එක, ඔයා exam එක ලියන time එකේ නා ඔයාගේ අදාළ date එක දාන්න. ඒ වගේම තමයි මේක පැවැත්වෙන දිනය ඔයා දැන් ඉන්න දිනේට තව ඉස්සරහින් සතියකින් විතර තියෙන ඩේට් එකක් දාගන්න මග බලා ගන්න ඕනේ. මේ තියෙන ෆෝමැට් 2 එක. මේක අරකටත් වැඩිය හරිම ලේසි. මං කියන්නේ අරක තේරුම් ගන්න බැරිම ළමයෙක් ඉන්නවනම් මෙන්න මේ ෆෝමැට් එකට දාලා හරි ලියා ගන්න ඕනේ. හැබැයි මෙතන වචන සංඛ්‍යාව අඩුයි. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම වචන සංඛ්‍යාව ටිකක් වැඩි කරගන්න ඕනේ. ඔයා අදාළ ප්‍රශ්නෙන් දීලා තියෙන අදාළ තොරතුරු ටික ඔයා වචන සංඛ්‍යාව වැඩි කරමින් ලියන්න කල්පනාකාරී වෙන්න ඕනේ. ඉතින් ඔයාට හිතෙනවා මට notice එක ලියන විදිහ අමතකයිනේ කියලා මෙන්න මේ ෆෝමැට් එක ඔයා මතක තියාගෙන ගියොත් හරියම ලේසියෙන් ඔයාට notice එක ලියන්න පුළුවන්. මේ තියෙන ෆෝමැට් 2 එක බලන්නකෝ notice කියලා උඩින්ම දා ගන්නවා. There will be a o n ඔය දෙකෙන් එකක් පාවිච්චි කරලා එන word එක vowel එකකින් start වෙලා තියෙනවා නම් n දා ගන්න නැත්නම් දාලා ලියන්න. මොකද program එක කියලා ලියන්න. organized by කවුද සංවිධානය කරලා තියෙන කියලා ලියන මොන පාසලෙන්ද කවුද? දිනය, වේලාව, ස්ථානය මම මෙහෙම පල්ලෙහාට 1 by 1 දාලා තියෙනවා. ඊට පස්සේ කාටද ආරාධනා කරන්න කියලා දාන්න. තව අදාළ තොරතුරු තියෙනවා නම් ඒවා ටිකත් මේකටම එකතු කරගන්න. ඉතින් දිනය කවුද ලියන්නේ? ඔයා මේ ඇසෝසියේෂන් එකේ කවුද? සෙක්‍රටරිනේ ගොඩක් වෙලාවට සෙක්‍රටරි කියලා ඒ ටික දාගන්න. ඉතින් ඔන්න ඒකට මම පහලින් එක්සැම්පල් එකක් දීලා තියෙනවා බලන්න. There will be a workshop on English for school children organized by English Club of Royal College on 20th April 2025 at 8 a.m. in the school main hall. All the students are invited to participate in it. Date එක දීලා තියෙනවා. ඊට පස්සේ secretary කවුද කියලා දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි මේක ලියා ගන්න ඕන. ඉතින් මේ formats දෙකක් මම ඔයාලට කියලා දුන්නානේ. මේ format එකට ඔයා යන්න ඕන. ඔයාට අර format එක අමතකයිම නම් විතරයි. මොකද මෙතන මේක හරිම ලේසි. නමුත් ඔයාට මෙතන තව වචන ටිකක් එකතු කරගන්න වෙනවා. මොකද මේ දීලා තියෙන format එකට ඔයා හිතන්නකෝ ඔයාට notice එක ලියන විදිහ ඇත්තටම අමතකයි කියලා. මේ වගේ ඔයාට මේ සරලව මේක ලියලා යම්කිසි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් සම්පූර්ණ ලකුණු ප්‍රමාණයක් ගන්න නම් ඔයාට format 1 එකට යන්න වෙනවා. කොහොම වුණත් මේ format දෙකම ඔළුවේ තියාගන්න නැහැ. මොකද මොකකින් හරි අවශ්‍ය විදිහට ඔයා notice එක ලියලා ලකුණු ප්‍රමාණය ගන්න එකයි වැදගත් වෙන්නේ. හරියට notice එක ලියන්න ඕනේ. ඒ නිසා මේ format දෙකම මතක තියාගන්න. හරි දැන් format එක විතරක් දැනගත්තට බෑ. අපි දැන් මේ questions දැනගන්න ඕනේ හරියට උත්තර ලියන්න. බලමු question එකක්. You are the secretary of the school drama club and you have planned to invite the famous actor Mr. Gihan Pereira as the chief guest to speak on drama and theatre. Write a notice inviting the members. Use about 40-50 words. ඔයා include කරන්න ඕනේ මෙන්න මේ දේවල්. date එක, time එක, venue එක, chief guest කවුද කියන එක ඔයා mention කරන්න ඕනේ වගේ notice එක ඇතුලේ. එතන මොකද්ද කියන්නේ? ඔයා තමයි ඉස්කෝලේ drama club එකේ secretary. ඉතින් ඔයා plan කරලා තියෙනවා මේ ආරාධනා කරන්න ජනප්‍රිය රංගන වේදිකෙක්ට මේ කතාවක් කරන්න, drama and theatre ගැන කතාවක් කරන්න ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා පාසලට. ඉතින් ඔයා මේක ගැන තමයි notice එක ආරාධනා කරලා තියෙනවා කියලා හිතමුකෝ. දැන් මේක පැවැත්වෙන දවසක් තියෙනවනේ. ඉතින් අදාළ තොරතුරු ටික කවද්ද මේක තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඒ වගේ තමයි කීයද තියෙන්නේ? කවුද මේ එන්නේ? චීෆ් ගෙස්ට් එන්නේ? මොකටද මෙයා එන්නේ? ඔන්න ඔය අදාළ තොරතුරු ටික දාලා ඔයා notice එක ලියන්න ඕනේ. ඉතින් මේ ඔයාට මේ include කරන්න කියලා තියෙන points ටික අනිවාර්යයෙන්ම ඔයාගේ notice එක ඇතුලේ තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අර අපි
කලින් කතා කරපු ෆෝමැට්ස් දෙකෙන් ඔයාලට පහසු ෆෝමැට් එකකට මේ අදාළ තොරතුරු ටික දාලා අපි නිවැරදිව නෝටිස් එක ලියා ගන්න තමයි දැන් බලන්නේ යන්නේ කොහොමද මේක හරියට ලියාගන්නේ කියලා. හරි බලමු අපි ෆෝමැට් 1 එකට අපි බලමු කොහොමද මේක ලියාගන්නේ කියලා. හරි අපි දැන් බලමු නෝටිස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. අපි මුලින්ම නෝටිස් කියලා ලියනවා. අපි notice කියලා දා ගන්නවා ඊට පස්සේ අදාළ තොරතුරු ටික දා ගන්න ඕනේ. All the members of the school drama club are cordially invited to be present in the school main hall for a special lecture on drama and theatre. It will be held on 5th of May 2025 from 9 a.m. to 10 a.m. The guest speaker is Mr. Gihan Pereira. Please be seated by 8:30 a.m. එතකොට මෙන්න මේ විදිහට සඳහන් කළා අපි තොරතුරු ටික ඔක්කොම දැම්මා මෙන්න මෙයා තමයි එන්නේ මෙන්න මේ වෙලාවට තමයි තියෙන්නේ මෙන්න මේ දිනේ තමයි පැවැත්වෙන්නේ ඊට පස්සේ ඔයා ලියන දිනේ සඳහනක් කරගන්නවා ඊට පස්සේ ඔයා කවුද කියන එක සඳහන් කරලා තියෙනවා secretary school drama club කියලා ඉතින් මේ ලියනකොට ටිකක් බලනවා කල්පනාකාරී වෙන්න අනිවාර්යයෙන්ම මේ වගේ නෝටිස් එක ඔයාලට මෙහෙම බැලුවා කියලා ලියන්න පුළුවන් වෙන්නේ නැහැ ඒ නිසා ඔයා ලියලා මේක ප්‍රැක්ටිස් කරගන්න ඕනේ ඔයාලට ප්‍රැක්ටිස් එක තිබ්බොත් තමයි එක්සෑම් එකේදී බය නැතුව නෝටිස් එක නිවැරදිව ලියා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි අපි යමු තව ක්වෙස්චන් එකකට. මේ වගේ එක ක්වෙස්චන් එකක් කතා කරා කියලා ඔයාලට නෝටිස් එක පිළිබඳව සම්පූර්ණ අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම තව එක්සැම්පල්ස් කතා කරන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා කොහොමද නිවැරදිව මේක ලියාගන්නේ කියලා. Second question. You are the secretary of the Green Environment Club of your school. ඔයා තමයි මේ පාසලේ තියෙන Green Environment Club එකේ secretary. You have organized a tree planting campaign in your school. ඔයා මේ පැල වගා කරන මේ පැල සිටුවීමේ කැම්පේන් එකක් කරන්න යනවා ඉස්කෝලේ. Write a notice to inviting students and parents use about 50 words. මෙතන පොතේ inviting එකේ I අකුරු දෙකක් ඇවිල්ලා තියෙනවා. එතන එක I අකුරක් නැති වෙන්න ඕනේ. හරි inviting students and parents use about 50 words. වචන 50කට මේක ලියා ගන්න වෙනවා. ඉන්ක්ලූඩ් කරන්න කියලා ඔයාලට මෙන්න මේ දේවල් ටික දීලා තියෙනවා. The date, time and venue. ඊට පස්සේ request everyone to participate. Plants will be provided කියලා තියෙනවා. ඉතින් ඔයා මේ planting campaign එකට දිනය, වේලාව, ස්ථානය සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි හැමෝටම මේකට සහභාගී වෙන්න කියලා කියන්නලු. ඒ වගේ තමයි මේ පැල ඔක්කොම පාසලෙන් දෙනවා කියලා තව දැනුවත් කරන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට අපි ලියා ගන්නවා නෝටිස් එක. මුලින්ම අපි නෝටිස් කියලා සඳහන් කරගන්නවා. The Green Environment Club of Gamunu College has organized a tree planting campaign in the school premises. It will be held on 17th May 2025 at 8 a.m. Plants will be provided by the school. All the students and teachers are requested to be present. දැන් මොකද්ද කියන්නේ මේ ගැමුණු ඔයාලගේ අදාළ පාසල දාගන්න. හොඳද මෙතන කියනවා ගැමුණු විද්‍යාලයේ Green Environmental Club එකෙන් මෙහෙම පැල සිටුවීමේ කැම්පේන් එකක් පවත්වන්න ඉන්නවා. ඒක පැවැත්වෙන්නේ මැයි 17 උදේ 8ට තමයි පැවැත්වෙන්නේ. ඉතින් පැල ඔක්කොම දෙනවා පාසලෙන්. සියලුම සිසුන් සහ ගුරුවරුන් මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා ඉල්ලීමක් කරනවා කියලා මෙන්න මේ විදිහට පැහැදිලිව නෝටිස් එක ලියලා තියෙනවා. ඒ වගේම තමයි මේක ලියන ඩේට් එක දාලා තියෙනවා. ඒ වගේම තමයි කවුද මේක ලියන්නේ කියන එකත් සඳහන් කරලා තියෙනවා. The Green Environmental Club. මෙන්න මේ විදිහට නිවැරදිව අපි ලියාගමු. ඊළඟට අපි යන්නේ විශේෂ මාතෘකාවකට. ඔයාලට දැන් අවබෝධයක් ලැබෙන්නේ නැති මොනවද මේ notices කියන්නේ කියලා. ඒතර අපි මේ notice එකක් කොහොමද හරි format එකකට ලියාගන්නේ කියලා දැන් ඔයාලා දන්නවා. හැබැයි අපිට ටිකක් වෙනස් විදිහේ notice එකක් ලියන්න එන්න පුළුවන්. ඒ තමයි lost and found notices. ඒ කියන්නේ සාමාන්‍ය lost notice එකක් කියලා කියන්නේ අපේ යම්කිසි දෙයක් නැති වෙලා අපි ටික හොයා ගන්න ඕනේ. ඉතින් අපි මොකද්ද කරන්නේ? මේ දේ අපිට හොයලා දෙන්න කියලා අපි දැන්වීමක් දානවා. ඒක තමයි lost notices කියලා කියන්නේ. ඊළඟට found notices. නැති වෙච්ච දෙයක් යම්කිසි කෙනෙකුට හම් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එයාට ඒකේ අයිතිකාරයව හොයාගන්න එයා found notice එකක් දානවා. ඉතින් මෙන්න lost found notices වල තියෙන වෙනස තමයි මේක. කෙනෙක් තමන්ගේ නැති වෙච්ච දෙයක් හොයාගන්න notice එකක් දානවා. තව කෙනෙක් යම්කිසි දෙයක් යාට ලැබිලා ඒකේ අයිතිකාරයව හොයාගන්න notice එකක් ලියනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ notices අපිට ලියන්න එන්න පුළුවන්. ඒ නිසා අපි මේවත් ලියන ආකාරය පැහැදිලිව දැනගන්න ඕනේ. හරි දැන් අපි යමු lost and found notices ගැන ඉගෙන ගන්න. බලමු අපි examples බලලා
මේ දේවල් හරියට ලියන විදිය ඉගෙන ගමු. lost and found notices මොන හරි දෙයක් නැති වෙලා හරි හම්බෙලා හරි කියනවනම් කොහොමද අපි මේවා කියන්නේ? බලමුකෝ මේ ෆික්ෂන් එක. You lost your backpack in the school auditorium. You want to find it on ඔයාගේ backpack එක කියලා කියන පුතේ බෑග් එක නැති වෙලා ඉස්කෝලේ auditorium එකේදී. ඉතින් ඔයාට ඒක හොයාගන්න ඕනේ. Write a notice to be displayed in the school notice board. Use about 50 words. ඉතින් ඔයා වචන 50කට notice එකක් ලියන්න ඕනේ ඉස්කෝලේ notice board එකේ දාන්න. මෙන්න මේ දේවල් අතුලත් කරන්න ඕනේ. Include the date it was lost. කවදාද මේක නැතුනේ කියලා දාන්න ඕනේ. Things in the backpack. මොනවද මේක ඇතුලේ තිබ්බේ? If found හම්බුණා නම් where to return it. මේක හදිස්සියවත් හම්බුණා නම් කොහෙටද දෙන්න ඕනේ. මෙන්න මේ අදාළ තොරතුරු ටික සඳහන් කරලා ඔයා මේ lost notice එකක් තමයි ලියන්න ඕනේ. හරි මේක ලියනකොට පොඩි වෙනස්කමක් තියෙනවා කරන්න. බලමුකෝ මෙන්න මේ විදිහට තමයි ඔයා ලියන්න ඕනේ. lost notice එකක් හින්දා ඔයා අනිවාර්යයෙන්ම notice කියලා නෙවෙයි සඳහන් කරන්න ඕනේ. අපි දැන් notice ලියද්දි පටන් ගත්තේ notice කියලා දාලානේ. ඔයා අනිවාර්යයෙන්ම lost කියලා දාලා පටන් ගන්න ඕනේ. ඔන්න බලන්න ලියන විදිය I lost my backpack in the school auditorium on 10th April 2025. ඔයාගේ මෙන්න backpack එක නැති වුණා මෙන්න මේ දවසේ මෙන්න මේ තැනදී. It is a black color backpack with school books, blue color pencil box and a water bottle. ඒ වගේම තමයි ඔයා මෙතන සඳහන් කරන බෑග් එක ඇතුලේ මොනවද තිබ්බේ කියලා මෙන්න මේ පොත් වගේක් තිබ්බා, pencil box එකක් තිබ්බා, water bottle එකක් තිබ්බා. If you have found it ඔයාට ඒක ලැබුණා නම් please be kind to return it to me or give it to the school office. හදිස්සියවත් ඔයාට ඒක ලැබුණා නම් එක්කෝ මට දෙන්න නැත්නම් ස්කෝලේ ඔෆිස් එකට දෙන්න කියලා කියනවා. ඊට පස්සේ අපි ඩේට් එක දානවා ඔයා මේ කවද ලිව්වේ කියන එක. ඊට පස්සේ ඔයාගේ දැන් ඔයාට ලැබුණා නම් කොහොමද ඔයාව කන්ටැක්ට් කරගන්නේ? ඒ නිසා ඔයාගේ නම ලියනවා, ඔයාගේ පන්තිය සහ ඔයාගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. හදිස්සියවත් කාට හරි මේක හම්බුණා නම් ඔයාව ලේසියෙම කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාගේ නම්බර් එක, ඔයාගේ ක්ලාස් එක සඳහන් කරලා තිබ්බහම. ඉතින් මෙන්න මේක චුට්ටක් වෙනස්. නමුත් මේ උදාහරණ වලින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොන හරි දෙයක් නැති වෙලා කියලා අපි නෝටිස් එකක් ලියද්දි කොහොමද ලියාගන්නේ කියලා. හරි දැන් හිතන්නකෝ ඔයාට මොන හරි හම්බුණා කියලා වෙන කෙනෙක්ගේ දෙයක්. අන්න එතකොට අපි කොහොමද නෝටිස් එකක් ලියන්නේ? ඔයාට කෙනෙක්ගේ දෙයක් හම්බෙලා ඔයා දැන් අයිතිකාරයා හොයාගන්න ඕනේ. බලමු. You found a pencil box in the school art room. ඔයාට art room එකේ තිබිලා හම්බෙනවා pencil box එකක්. You want to give it to the owner. ඔයාට මේක අයිතිකාරයාට දෙන්න ඕනේ. Write a notice to be displayed on the school notice board. Use about 50 words. ඔයා වචන 50කින් මේ notice එක ලියන්න ඕනේ මේකේ අයිතිකාරයා හොයාගන්න. Include කරන්න ඕනේ මෙන්න මේ දේවල්. What you found. මොකක්ද ඔයාට ලැබුණේ? Found date and time එක ලැබිච්ච දිනේ වෙලාව. Where you found it. කොහෙද මේක ලැබුණේ? How to return it. කොහොමද මේක ආපහු return කරන්නේ? ඔයාට යම් කිසි දෙයක් ලැබිලා තියෙන පෙන්සිල් බොක්ස් එකක් ලැබිලා තියෙනවා. එතකොට ඔයා කියනවනේ කවද්ද ලැබුණේ, කොහෙදද ලැබුණේ, මොකද්ද ලැබුණේ? සහ කොහෙදද මේක ඔයා මේක රිටර්න් කරන්නේ? දැන් ඔයාට මේක අයිතිකාරයව හොයාගන්න නම් ඔයා මේ අදාළ තොරතුරු ටික දාලා සහ මේක ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් ක්‍රමයකුත් දාලා ඔයා නෝටිස් එකක් දාන්න ඕනේ. මොකද ඔයාට මේක අයිතිකාරයව හොයාගන්න ඕනනේ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම නෝටිස් එක ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. මට මෙන්න මේ දේවල් ලැබිලා තියෙනවා. ඉතින් ඔයා මේකේ හරිම ඕන නම් අවිල්ලා ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරලා මේක අරගෙන යන්න කියලා තමයි අපි ලියන්න ඕනේ. අපි බලමු අපිට මේ වගේ එකක් ආවොත් අපි කොහොමද ලියන්නේ කියලා. හරි. දැන් අපි අර lost නැති වෙච්ච දෙයක් ගැන ලියද්දි lost කියලා දැම්මනේ. දැන් අපිට හම්බ වෙච්ච දෙයක් ගැන ලියනවා නම් ඒත් අපි notices කියලා දාන්නේ නැහැ. අපි දාන්නේ found කියලා. හරි බලමු. I found a pencil box in the school art room on 6th of May in the 8th period. මෙයා කියනවා මට ලැබුණා හම්බුණා pencil box එකක් art room එකේ තිබිලා 6 වෙනිදා අන්තිම period එකේ ඉස්කෝලේ. It is a green color pencil box with pens, color pencils and class cards. මේක තිබ්බා pen තිබ්බා color pencils තිබ්බා class cards තිබ්බා පන්ති කාඩුත් තිබිලා. If it is yours, ඒක ඔයාගේ නම් you can collect it by proving your identity. ඔයාගේ අනන්‍යතාවය මේක ඔයාගේ කියලා ඔප්පු කරලා ඔයාට පුළුවන් මේක මගෙන් ගන්න. ඉතින් කවුද කියලා මේ ලැබිච්ච ළමයා එයාගේ නම ලියලා තියෙනවා. එයාගේ grade එක ලියලා තියෙනවා සහ එයාව contact කරගන්න පුළුවන් contact number එකක් තියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට lost found notices ලියන විදිහත් ඔයා හොඳට practice කරන්න ඕනේ. practice කරොත් තමයි ඔයාට හරියට මේක ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මතක ඇතුව මේ notices නැවත නැවත practice කරන්න අමතක කරන්න එපා. හොඳයි. අද අපි අපේ වීඩියෝ එකකින් කතා කළේ කොහොමද ඔයාලා හරියටම notice එකක් ලියාගන්නේ කියලා.
ඉතින් අපි notices examples ගොඩක් කතා කරා. ඒ වගේම තමයි lost notices, found notice එකක් කොහොමද ලියාගන්නේ? මේ දේවලුත් අද මගේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් දැන් ඔයාලට මම හිතන්නේ notices අමාරු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම exam එකේ notice එකක් ලියන්න ආවොත් ඔයාලට ඒක ඉතාම ලේසියෙන් ලියා ගන්න පුළුවන්. තව දෙයක්. ඉතින් මේ වීඩියෝ එක බැලුවා කියලා ඔයාලට notices ලියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයා මේ දීලා තියෙන හැම example එකක්ම නැවත ලියලා practice කරන්න ඕනේ. එහෙම පුහුණු වුණාම තමයි ඔයාලට හරියටම exam එකේදී එන question එකට හරියටම answer කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා practice කරන්න ඕනේ වීඩියෝ එක නැවත බලන්න. ඉන් අදාළ notes ලියාගෙන practice කරන්න. එතකොට ඔයාලට මේ notice එකට තියෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඔන්න අද අපි කතා කරේ notices ගැන. ඉතින් මම අද මගේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. අපි තවත් වීඩියෝ එකකින් ඊළඟ දවසක හම්බ වෙමු. ඉතින් channel එක subscribe කරලා නැති අය ඉන්නවනම් අනිවාර්යයෙන් subscribe කරන්න. ගිහිල්ලා එන්නම්.